ලැබුවා වූ නව වසර ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරි වේවා කියලා මුලින්ම මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ දැන්ට දවස් කිහිපයකට කලින් එදා මම මේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීම ගැන වීඩියෝ සීරීස් එකක් පටන් ගත්තා. ඒ හින්දා මම කියලා තිබ්බ මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට අලුත්ම විස්තර උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන ඔයාලට බලා ගන්න පුළුවන් කියලා. ඉතින් අන්නේ වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක තමයි අද කරන්නේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන. ඔන්න තව නිවුස් එකක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු මොකද්ද මේ නිවුස් එක කියලා. ඉතින් මේ නිවුස් එක ආවේ ඊයේ. ඒ කියන්නේ 13 වෙනිදා. අද මේ වීඩියෝ එක දාන්නේ 14 වෙනිදා. ඉතින් අපි බලමු මොකද්ද මේ නිවුස් එක කියලා. මෙයාලා මෙහෙම කියලා තියෙනවා. 2024 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වන දිනෙන් පසු නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරලා තියෙනවා කියලා. ඒ වගේම මෙයාලා කියනවා අප්‍රේල් 20ට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව කලින් සැලසුම් කරලා තිබ්බත් ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් එය ප්‍රමාද වී ඇති බවයි නිලධාරීන් පවසනවා කියලා සිරස පුවත් වාර්තා කරයි කියලා මෙන්න මේ විදිහට නිවුස් එකක් දාලා තියෙනවා. ඉතින් කලින්ම ඔයාලට මතක ඇතිනේ මම මීට කලින් ගෙනාව වීඩියෝ එකේ කියලා තිබ්බේ අප්‍රේල් අවසානයේ වෙද්දි කියලා. ඉතින් ඒ වගේම දැන් මෙයාලා දිනයක් ප්‍රකාශ කරලා තියෙනවා අප්‍රේල් 20 දිනෙන් පසු කියලා. ඉතින් අපිට ගොඩක් දුරට සහතික කරන්න පුළුවන් අප්‍රේල් 20ට පසු ඒ කියන්නේ අප්‍රේල් මාසයේ අන්තිම වෙද්දි ප්‍රතිඵලයි කියලා. ඉතින් ඒ හින්දා අලුත්ම මේ වගේ උසස් පෙළ ප්‍රතිඵල එන නිවුස් දැනගන්න channel එක subscribe කරලා යාළුවනේ ඔයාලා මතක ඇතුව තියාගන්න. එතකොට තමයි ඔයාලට මේක ඉක්මනින්ම දැනගන්න පුළුවන් වෙන්නේ.